කෝ බට්ටා? මම නම් දැක්කේ නෑ චුට්ටු බට්ටාවද? මම දැක්ක චුට්ටු වන්නර බට්ටා ඉන්නව කානුවක් ඇතුලේ. මොකක් කියන්නේ සෝගිරියා? බට්ටා කානුවක් ඇතුලේ? ඊ මොනා කරනවද? අනේ මම දන්නේ නෑ චුට්ටයි මොනා කරනවද කියලා. ආවහම තමයි ඉතින් ආන්න වෙන්නේ. දැන් එයි තව ටීකි. බට්ටා මොකෝ මේ කානුවක් ඇතුලේ කරේ? බට්ටාට කවුද කිව්වේ මම කානුවක් ඇතුලේ හිටියා කියලා? මෙන්න මේ සෝගිරියා තමයි කිව්වේ. ඇයි බට්ටයි ඔයා මං උදේ එනකොට කානුවක් ඇතුලේ රිංගගෙන හිටියේ? මේ හරි සෝකේරියයි ඉතින් මම කානුවක් ඇතුලේ හිටියා තමයි. ඒ වුණාට බං ඕක ඇවිල්ලා කියනවද බං මෙහෙම හැමතැනම? ඉතින් මම මොනා කරන්නද? චුට්ටයි ඇහුවා බට්ටයි කෝ කියලා. ඉතින් මම කිව්වා අන්න කානුවක් ඇතුලේ හිටියා කියලා. ඒකනේ චුට්ට උනේ මම උදේ මෙහෙර එන ගමන් ඉන්නකොට මගේ අතේ රුපියල් 10ක් තිබිලා ඒ 10 වැන්න කියන්න ඕහානුවට. ඉතින් මම ඒක ගන්න කානුවට බැස්සා. ඔන්න ඕක තමයි මේ සෝකේරියා දැකලා තියෙන්නේ. මම කානුවක් අසරින් අන් හිටියා කියන්නේ. මේ බට්ටා ඒ ලැජ්ජ නැද්ද බං රුපියල් 10ක් හොයන්න කානුවක් අසරින් ගන්නේ? අනේ මේ කාට්ටා උඹ නම් කියයි බං. මගේ අතේ සතපහා තියෙන්නේ. තිබ්බ රුපියල් 10ක් කානුව වැටුණාට පස්සේ ඒක ගන්න නැතුව නිකන් ඉන්න කියලාද මං කියන්නේ. හරි හරි දැන් ඕවයින් හරන්නේ. දැන් මේ ආපු වැඩේ කරමුකෝ. මේ චුට්ටා මොකට දෙන්න කිව්වේ? එන්න කිව්වේද? ට්‍රිප් එකක් යන ලෑස්ති කරලා තියෙන්නේ මම හෙට. කවුද චුට්ටෝ ට්‍රිප් එකට යන්නේ? අපි හතර දෙනා විතරයි ඉතින්. චුට්ටා නියමයිනේ. අපි හතර දෙනා විතරයිනේ යන්නේ. එහෙනම් සුපිරි ඈ. දැන් කොහෙද චුට්ටෝ යන්නේ අපි? අපි බදුල්ලේ යන්නේ. ඒ තියනවා බං ලස්සන දැන් බලන්න. ඔව් චුට්ටා මාත් ආලා තියෙනවා මේ පැත්තේ ලස්සන දේවල් තියෙනවා කියලා බලන්න. මේ චුට්ටයි වාමනේ පෙති තරයි යන්නේ වෙයි වගේනේ. එහෙම කොහේ සූකිරියා? ඇයි අප්පා බදුල්ලේ යන පාරේ වංගු තියෙනවනේ. එතකොට මට වමනේ යනවා වංගු වලින් ආරවනකොට. හරි හරි සූකිරියා වමනේ පෙති අරන් ඉන්නේ ඉතින්. මේ චුට්ටා මොකේද බං යන්නේ අපි? ඒක අමතකුණානේ. ඇත්තට මොකේද බං යන්නේ? අයියෝ චුට්ටයි කිසි දෙයකට බය වෙන්න එපා. අපේ තාත්තාගේ කාර් එක තියෙනවනේ. ඒක යන්න පුළුවන්. මේ සූකිරියා උඹලගේ තාත්තට කාර් එකක් තියෙනවද බං? මම දැකලා නෑ. කට්ටයිය කොහෙද දකින්නද කට්ටයිය? ඒ කාර් එක. ඒ කාර් එක දැන් අවුරුදු ගානක් තිස්සේ මඩුවේ දාලා වහලා තියෙන්නේ. මේ සූකිරියා ඔය කාර් එක ස්ටාර්ට් වෙනවා කියලා ෂුවර්ද? ෂුවර් චුට්ටයි බය වෙන්න දෙයක් නෑ. ඔක ස්ටාර්ට් වෙනවා. මේ සූකිරියා ඔගේ බ්‍රේක් එහෙම ඇතිනේ. මම දැක්කා කට්ටයි බ්‍රේක් තියනවා ළඟදී. කොහමද මං සූකිරියා උඹ බ්‍රේක් තියනවා දැක්කේ? ඇයි අර බ්‍රේක් ගන්න පැනල් එක තියනවා දැක්කනේ මං කාර් එක ඇතුලේ. නෑ සූකිරියා එහෙම නේ මං කියන්නේ. වාහනේ බ්‍රේක් වදිනවද දන්නේ නේ? හරි කට්ටයි ඒක යනකොට බලමුකෝ වදිනවද නැද්ද කියලා. මේ පිස්සු කතා කරන්න එපා සූකිරියා. පිස්සුද? යකෝ අර කඳු පල්ලම් වල යනකොට බ්‍රේක් නැතුව ගිහිල්ලා මැරෙන්න තමයි වෙන්නේ අන්තිමට. නෑ කට්ටයි එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔය කාර් එකේ බ්‍රේකුත් හොඳට වදිනවා. කාර් එකත් ස්ටාර්ට් වෙනවා. හොඳටම වැඩ හොඳේ ඕක. හරි ඉතින්. සූකිරියා අච්චර ඔය කියන නිසා යමුකෝ ඉතින්. වෙන කරන්න දෙයක්වත් නෑනේ කොහමද? මේ සූකිරියා හෙට උදේට එන කාර් එක අරන් ඉන්න හොඳේ. මේ පිස්සු කතා කරනවද චුට්ටයි? මට පුළුවන් ඩ්‍රයිවිං කරන්න. හරි. මම මේ වට්ට වෙවන්නම් උදේට. මම යන්නම් චුට්ටා. චුට්ටා අහන්නත් බැරි වුණානේ. මේ දවස් කීයකටද බං අපි ට්‍රිප් එක යන්නේ? දවස් 3-4කට වගේ. අනේ චුට්ටයි එතකොට ඇඳුම් ගොඩක් ගෙනියන්න වෙනවනේ. ඔව් සූකිරියා ඉතින් ඇඳුම් ටිකක් ගෙනියන්න වෙනවා. නැත්නම් ඉතින් එකම ඇඳුම ඇඳගෙන ඉන්නේ. මේ චුට්ටා මුන් දෙන්න තාම නෑනේ බං. මේ වාහනේ මග නතර වෙලාවක්ද දන්නේ? අනේ දන්නේ නෑ චුට්ටෝ. සූකිරියා කිව්වා හැබැයි හොඳට තියෙනවා කියලා වාහනේ. තව ටික වෙලාවක් බලමුකෝ. අන්න එනවා බං කාර් එකක් නම් මේ පැත්තට. හැබැයි බං ඒක අලුත් පාටයි. ඒක වෙන්නේ විදියක් නෑ හැබැයි. කවුද දන්නේ බං ඒකද කියලා බලමුකෝ ආවට පස්සේ ළඟට. මේක වෙන්නේ චුට්ටෝ නැත්නම් මේ පැත්තට එන්නේ. කට්ටයියේ නගින්න ඇවිල්ලා. මේක තමයි. මේ ඊටවට වැඩි හොඳට තියෙනවා නේ බං වාහනේ. ඒක තමයි සම්මානයි. මම නම් ඉන්නේ හත්වටක් මේ චුට්ටා මොකද බං ඔතෙන්ද හිතේ ඉන්නේ නැගපන් කොහෙවිල්ලා ඉන්නට යන්න වරක් වෙනවනේ. සූකිරියා මේක ලොක් කරපන්කෝ බං දොරාට. මේ බට්ටෝ බ්‍රේක් තියනවද කියලා බැලුවා නේද? ඔව් චුට්ටා අවුලක් නැහැ බ්‍රේක් තියෙනවා හොඳට. ඒකනේ මම ඊයේම කිව්වේ මේක කිසි අවුලක් නැහැ කියලා.
මේ චුට්ටයි අපිට නවතින්න තැනක් තියනවද ගිහිල්ලා? ඒකට බය වෙන්න දෙයක් නෑ සූකිරියා. මගේ යාළුවෙක් ඉන්නවනේ බදුල්ලේ. මම ඒ යාළුවට කියලා තියෙන්නේ නවතින්න තැනක් හොයලා තියන්න කියලා. මේ චුට්ටයි පොඩ්ඩක් කෝල් කරලා බැලුවා නම් නරකද ආයි? මොකද යාළුවට අමතක වෙලාද දන්නේ නේ. ඔව් චුට්ටා. සූකිරියා කියන කතාව ඇත්ත හොඳේ. පොඩ්ඩක් කෝල් එකක් දාලා බලන්න. හෙලෝ. මම මේ චුට්ටා කතා කරන්නේ. මේ බින්දු නේද? මේ චුට්ටාද කතා කරන්නේ. කියන්න. මේ බින්දුවා. මේ අපිට නවතින්න තැනක් හෙව්වදව? මම මේ කෝල් එකක් දෙන්න කියලාම හිටියේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා චුට්ටෝ. ඒ මොකද්ද බින්දුවේ? මේකයි චුට්ටෝ ප්‍රශ්නේ. මේ දවස්වල නිවාඩු හින්දා හැමෝම ට්‍රිප් ඇවිල්ලානේ. ඒකෙන් හින්දා හැමතැනම පිරීලා තියෙන්නේ. හැබැයි බං එක තැනක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳේ. මෙන්න මේකයි. ඒ තැනට දැන් අවුරුදු ගානකින් කවුරුත් ගිහිල්ලා නැහැ. හරිද? නැවතිලත් නැහැ. ඒ තැන විතරයි බං තියෙන්නේ. උඹලට හොඳයි නම් අවුලක් නැහැ ඉතින්. මේ බින්දුවා වෙන තැනක් නැද්ද බං එතකොට? නෑ චුට්ටෝ වෙන තැනක් නන්නේ. ඔය තැන විතරයි දැන්ට තියෙන්නේ ඉතුරු වෙලා. මොකෝ චුට්ටා මේ බය වෙලා වගේ? මේකයි කට්ටා. නවතින්න එක තැනක්වත් නෑලු බං. මේ දවස්වල නිවාඩු හින්දා හැමෝම ට්‍රිප් ඇවිල්ලා. ඒකෙන්ද හැමතැනම පිළිලලු. හැබැයි එක තැනක් තියෙනවලු. හැබැයි එතනට අවුරුදු ගානකින් කවුරුත් ගිහිල්ලත් නෑලු. කවුරුත් නැවතිලා ඉඳලත් නෑලු. ඒ තැන විතරයිලු තියෙන්නේ. මොකක් කියන්නේ චුට්ටා? එතකොට වෙන තැනක් ඇත්තෙම නැන්ද බං? මේ නෑලු කට්ටා වෙන තැනක් නෑලු. මොකද කරන්නේ දැන්? වෙන කරන්න දෙයක් නෑ නිතින්. එතනවත් නවතිමු ගිහිල්ලා. හරි කමන්නේ බින්දු. එතන නවතිමු අවුලක් නෑ. මම ඇවිල්ලා කෝල් එකක් දෙන්නම්. හරි චුට්ටෝ. ඇවිල්ලා කෝල් එකක් දෙන්න. මොකද චුට්ටයි කට්ටයි මේ බය වෙලා වගේ? මේකයි බං නවතින්න තියෙන්නේ. අවුරුදු ගානකට කලින් වහලා දාපු වලව්වකලු. මොකක් කියන්නේ චුට්ටයි? අනේ එහෙනම් යමු හරෝගෙන. අනේ යමු. අනේ මේ නිකන් හිටපන් සූකිරියා. ආයි හරෝගෙන යන්න පිස්සුද? ඒ වුණාට කට්ටයි ඔය පාළු වලව් වල හොල්මන් ඉන්නවා කියලා මං අහලා තියෙනවා. මේ උඹට වැඩි හොල්මනක් තව ඉන්නවයි. මේ කට්ටයි විහිළු කරන්න එපා හොඳේ. මේ මටත් බයයි වගේ චුට්ටෝ. හරි බං ඕවල හොල්මන්නේ. මේ සූකිරියාගේ විශ්සු කතා. මේ වට්ට ඔන්න ඉස්සරහා බලාගෙන එළවනෝ. නැත්තම් කන්දෙන් පල්ලෙහා ඉන්න වෙන්නේ. මේ චුට්ටයි ඔය යාළුවා ගෙදර නවතින්න බෑ. පිස්සුද සූකිරියා? උන්ගේ ගෙදර ඉඩ නෑ බං පොඩි කයක් තියෙන්නේ. අනික බං ඕක කියන්නේ නැතුව අපිට නවතින්න පුළුවන් දෙයම පිස්සුද? හරි සූකිරියා. ඕක ගැන දැන් හිතන්න එපා. අපි ගියාට පස්සේ බලමුකෝ. අනේ මේ කට්ටයි ගියාට පස්සේ මොනවා බලන්නද? අර හොල්මන් අපිව කාලා දැම්මට පස්සේ ඔක්කොම හරි. අනේ මේ මොන හොල්මන්ද? හොල්මන් කියලා දෙයක් නෑ සූකිරියා. කට වහගෙන යමන් හොඳේ. කොහමද කට්ටයි මම කට වහගෙන යන්නේ? එතකොට මට කන්නවත් බෑනේ. මේ චුට්ටා දැන් කෝල් එකක් දුන්නා නම් හරි යාළුවට. තන කොහෙද කියලා අහගන්න. පොඩ්ඩක් ඉන්නකෝ මං අරගෙන අහන්න. හෙලෝ. බින්දු. මම මේ චුට්ටා. ඔව්. මේ පාර කියනවාද පොඩ්ඩක් අපිට? අර ගෙදරට යන්න. ඔව්. හරි. බින්දු එනවා නේද එතනට? එන්නේ? ඇයි? එහෙමද? හරි කමන්නේ. අපි යන්නම්කෝ එතනට එන. මේ බලනවාක චුට්ටයි. මේ හරි දෙන්න කිසි ගයක් නෑනේ. කොහෙද ඔය වලව්ව තියෙනවා කිව්වේ? අම්බෝ දැන් නම් මට බයත් හිතෙනවා චුට්ටයි. ඕවන් චුට්ටා මටත් නම් දැන් බය හිතෙනවා. මං හිතන්නේ අර ඈත පේන්නේ. අන්න ඒක වෙන්නේද? යන්කෝ බලන්න. ඒ චුට්ටා මේකද බන් තැන? නේද බන්ටෝ. වෙන්නේද? එයා පේන්නේ නේද බං? මේ චුට්ටයි මට නම් බෑ මේක ඇතුළට යන්න. චුට්ටා ඔය මට කෝල් එකක් දීලා හමම් බලන්න යාළුවගේ. දැන් හරිද කියන? වින්දුවා මේ අපි දැනට නම් ආවා. වඩ බාලු බැලෑවන්නේ මේක. චුට්ටා වලව්වක් වගේ එකක් පේනවද? සර්ට ගේට්ටු දාලා ඇන්නේ. අනේ මන්ද වින්දෝ ගේට්ටු දෙකක් නම් තියෙනවා හැබැයි ඔය කියන තරම් කුසනක් නැහැ. වලව්වක් පේන්නත් නැහැ හැබැයි.
වැරදි පැත්තකටද කොහෙද ඇවිල්ලා ඉන්නේ ඔය? චුට්ටා මොන වගේද කියන්නකෝ ඔය දැන? මේ ගේට්ටු වගේ නිකන් තියෙනවා දිගටම හරිද? නිකන් මීදුම වගේ තියෙන හොඳේ මෙලෝඩියක් පේන්නේ බං මිතුවා. හරිනේ. ඒ චුට්ටා උතන නම් ඉන්න එපා. වැඩි වෙලා ඉක්මනට උතනින් යන්න. ඔය ඇවිල්ලා තියෙන්නේ කරත්තට යකෝ. පොඩ වගේ යන්නේ බින්දු. ඒ කියන්නේ බං පාර වැරදි නේද? යාර හන්නේ වමනේ නේද හරවලා තියෙන්නේ. ඔව්නේ බින්දුවා වමනේ තමයි හැරෙන්නේ. හරි චුට්ටා ඉක්මනට කතා කර ඉන්න නැතුව උතනින් ඵලයන් ඉන්නට. නැත්තම් මොනවා වේද දන්නේ